අපි වෛද්‍ය වෘත්තිය කරන මේ දොස්තර කෙනෙක් කියන කොච්චර නිදි මරනවා. තමන්ගේ සසර මිදෙන්න. එහෙම කරන්න. ඒ තමයි අපේ අඥානකම. අපිට ඕනුනේ අර සමාජයේ තියෙන සිලබස් එක. එහෙම නැත්නම් සමාජයේ තියෙන අර කෝම්පිට්ටුව තඹන්නේ තරයි. දැන් බලන්න කෙනෙක් ඉංජිනේර කෙනෙක් කොච්චර දඟලනවද? නමුත් මහා සසරෝගෙන් මිදෙන්න එයින් අබම රේණු මහසියක් වෙන්නේ නැහැ. කම්මැලි. මොකටද? පටාචාරට වගේ ඒ දේවල් වෙන්න ඕනි. අනිවාර්යෙන් වෙන්න ඕනි. ඇයි? ඒක අයත්තකම් සසරින් මිදෙන්නේ. එදාට තමයි තරුපේ. මහත්යත් නැති වෙලා, ගෙවල් දොරවල් නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා, දරුවෝ නැති වෙලා, යරෙන මන් නැති වෙනවා. සාදු සාදු කියන්නේ. ඇයි? පටාචාර වගේ නිවන් දකේ. මුන්ට ඒක වෙනකන් තේරෙන්නේ. එහෙනම් ඒක වෙනකම් බලන් හිටපියව කියලා කියන්නේ. එදාට තේරෙයි. ඔය ඉංජිනේරු විභාගෙවත්, ඔය නීතිඥ විභාගෙවත්, ඔය දොස්තර විභාගෙවත් ඔය එක කෙහෙල් මලක්වත් වැඩගත් නැහැ. එදාට තේරෙයි මේ ලෝකේ තියෙන උතුම්ම ධනෙ සත්‍ය විශ්ලේෂණයටයි. මහා සසරෝගීම අවසානයි. මේ අන්තිම ආත්ම භාවයයි. මේ අන්තිම හුස්ම පින්තයි. මේක සිත ඊට පස්සේ ඔක්කොම විභාග හරියට නිකන් ෆුක් ගාලා පිබිනා වගේ කරතේ. බලන්න බැරිද? ඒ තරම් පුදුමාකාර වීරයක් එනවා. සත්‍ය අවබෝධ වුණාට පස්සේ කෙනෙක් හිතනවා වීර නැති වෙනවා කියලා. ඇත්තම කිව්වොත් ඒකට කියනවා ආරද්ධ වීරය කියලා. පුදුමාකාර වීරයක් එනවා. ඇයි? ඒ සත්‍ය දැක්කම මුළු ලෝකෙම ප්‍රභාස්වරයි. ඒක එනර්ජි එකක්. ඒකට කියන අකම්පිත බලය කියලා. ඒකට කියන බුද්ධ බලය. ඊට එහා ඒකට ගහන්න පුළුවන් බලයක් තුන් ලෝකෙක නැහැ. ඒක අපේ හයිපර්සොනික් මිසයිල් එකකින් මෙටීරියල් කුඩු කරාට මේ කෙනෙක්ව ශරීර කූඩුව නැති කරාට සසර නැති කරන්න බෑ. නූතන විද්‍යාවෙන් හොයාගත්ත ඒ කෙහෙල්ම න්‍යෂ්ටික බෝම්බෙට සසරක් නැති කරන්න පුළුවන්. ශරීර කූඩුව නැති කරාට යා නැති වෙන්නේ. ඒක කරන්න පුළුවන් එකම කාර්යය තියෙනවා. ඒ චක්‍රායුධ. චතුරාර්ය. මේ මිනිස් සංගතියම අවසානයේ තමයි. මහණෙනි සතා සිව්පවා පවා නිවනින්මයි සැනසීම ලබන්නේ කියලා. අනන්න බුදුන් වහන්සේ දෙන උපමා කන කැස් බෑවෙක්. ඒ කියන්නේ එක ඇහක් තියෙන කැස් බෑවෙක්. වියසුදුරෙන් අහස දකිනවා. වියසුදුර කන කැස් බෑවෙක් මොහොතේ. වියසුදුරක් දකින්න. මේක එන්න ඕනේ මොහොතට. එතකොට මේ අමාවක දවසක කන කැස් බෑවෙක් වියසුදුරෙන් අහස දකින්න. මේක වෙන්න පුළුවන්. මේ උපමාව දෙන්නේ මනුස්සාත්ම භාවයක් ලැබීම කොයිතරම් දුර්ලභද? එවන් දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලැබලා අපි මොනවයි කරන්නේ? අර විභාගයක් පස්සේ දුර ගොන්න රැළ වගේ. කමන්නේ බල විභාග පාස් කරපළ. ඔය ලොකු ලොකු රස්සාවක් කරපළ. හැබැයි මේ සත්‍ය දැනගෙන. නැත අපරාධ. ජීවත් වෙන්න ඕනේ. රස්සා කරන්න ඕනේ. ඇත්ත. මේ සත්‍ය දැනගන්න කිසිම බාධාවක් නැහැ. පුළුවන් නම් දහම් පාසල් දරුවන්ට ඉස්කෝලවල ඉන්න මේ දරුවන්ට ඔය අධ්‍යාපනයේ ලොකු තරගයකට යවන එකේ එක පුංචි විනාඩි 15ක් දීපියව සත්‍ය පොඩ්ඩක් තේරුම් කරන්න. අසරණ දරුවෝ පව් නැද්ද? මේ දරුවන්ගේ සියලු ප්‍රශ්න වලට විසඳුම් මේකේ තියෙනවා. මේ දරුවා ලොකු වෙන්නේ මේ සත්‍ය දැක්කොත්. ශ්‍රේෂ්ඨ දරුවෝ විදියට. කුඩු ගහන අරක්කු බොන නන්නත්තර වෙන ආයි තණ්හාවෙන් ආත්ම තණ්හාවෙන් මගේ කරගෙන වියරුවෙන් දඟලන පෙරේත රැළ. ඔය සියලු පෙරේත රැළි වලින් නිදහස්. මේ ඉස්කෝලේ සිලබස් එකට දහම් පාසල් සිලබස් එකට චුට්ටක් දැම්මොත් මේ දහලා තියෙන කෙහෙල් මල් නිගණ්ඨ සිලබස් එක නෙමෙයි. මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටිකයි කියන කුණුහරුප සිලබස් එක නෙමෙයි. සැබෑ බුදුදහම දැම්මොත් මේ ලෝකේ ඇත්තක් නොවන බව. මේ සියලු දරුවෝ සෝතාපන්න. මුන්ට මේකට පින නැහැ. හේතුඵල දහම් පැත්තකට කරලා දාලා අර නිගණ්ඨනාථ පුත්‍රගේ අර බුද්ධ ഘോഷගේ තියෙන අර රේණුකා චන්ද්‍රමල හාමුදුරන්ගේ අර කුණුහරුප කර්ම කන්සෙප්ට් එක දාලා සිලබස් අනාථ කළා දරුවෝ ලොකු වෙන්නේ අනාථයෝ වගේ. මේ ලෝකේ හාංකවිසියක් දන්නේ. මේ ලෝකෙත් ඇත්ත කරලා දිව්‍ය ලෝකෙත් ඇත්ත කරලා ඔක්කොම ඇත්ත කරලා තනිකර මිත්‍යා දෘෂ්ටික කරලා ළමයි ලොකු කරනවා. මේක පුදුම ප්‍රෝග්‍රෑම් එකක්. අපිට හිතා ගන්න බෑ මේගොල්ලෝ බෞද්ධයෝ කියන නම කියන්නේ කොහොමද? කොහොමද මෙච්චර උඩි යටි කරුණේ බුදුදහම? මේක බුදුදහමද? කවුද කියන්නේ? ඔය නිගණ්ඨ දහම බුදුදහම කියන්න පුළුවන්. කොහොමද බෞද්ධයෙක් කියන්නේ?
ඔක්කොම තේරුවත් සරණයි. අඩු ගන්න තමන්ගේ දරුවා බෞද්ධයෙක් වෙන්නවත් කැමති නැති දෙමව්පියෝ ඉන්නවා. එයා දන්නෙත් නෑ එයා මිත්‍යා දෘෂ්ටිකයි කියලා. එයා හිතන්නේ එයා සම්මා දිට්ඨිකයි. එයා හිතන්නේ එයා බෞද්ධයෙක් කියලා. බෞද්ධයෙක් පැත්ත පලාතක එයා. එයා ගාව නෑ බෞද්ධකම. බෞද්ධයෙක් වෙන හැටිවත් දන්නේ. උජාරුවට කියුවට වැඩක්. තිත්ත ඇත්තයි ඇත්ත තිත්තයි. මේ කොයි යන්නේ යථාපතයි. සංසාරේ භවයේ තුක. නේ කවදා හරි දවසක තේරුම් තියෙන්නේ. අපිත් ඔය නිගණ්ඨවලේ ගියා. අපිත් ඔය නිගණ්ඨවල ඔක්කොම ඇස්සත්තෝ අපිත් නේද? කවදා හරි සත්‍යට එන්නේ. ඉතින් සමාජය හරිම අසරණයි. නෑ මේ සමාජයට මෙවන් යූටර්න් එකක් දාන්නේ. හාමුදුරුවෝ දන්නේ කියන්නේ මොකක්ද කියලා. පොත් ටිකක් කරේ ගහගෙන ඒක කටපාඩම් කරගෙන විභාග පාස් කරගෙන දුවන ගොන් රැළව. එකෙකුට ප්‍රඥාවක් තියෙනවා. ඇස්සරලා බලන්න පුළුවන්. දැස් අන්ධකාරයි. අපි දැස් සරින කාලය කියන්නේ මේ සත්‍ය දකින්න. සත්‍යට අවදි වෙන්න. ලේසි නෑ.